නමෝ බුද්ධාය. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ ලෝකයේ ජීවත් වෙන ලෝක සත්වයාගේ සාමාන්‍ය ස්වභාවය තමයි ඇසට පේන ප්‍රියමනාප රූප ඔස්සේ, කනට ඇහෙන ප්‍රියමනාප ශබ්ද ඔස්සේ, නාසයට දැනෙන ප්‍රියමනාප සුවඳ ඔස්සේ, දිවට දැනෙන ප්‍රියමනාප රසය ඔස්සේ, කයට දැනෙන ප්‍රියමනාප පහස ඔස්සේ තමන්ගේ සිතුවිලි පවත්ව ඒටම වසඟ වෙවි මුලාවෙන් මුලාවට පත්වෙවි මහා ඝන අන්ධකාරයක ජීවත් වෙන එක. නමුත් මේ ලෝකෙට තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැමැති ඒ භාග්‍යවතුන් වහන්සේ පහළ වෙලා මේ සියලු ලෝක සත්වයාට මේ අවිද්‍යාව නැමැති ඝන අන්ධකාරය දුරු කරවන ධර්මයක් දේශනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ කාමය කියලා කියන්නේ මේ ඔබ අප හැම දෙනාගේම සිත් වසඟ කරවන මුලාවට පත් කරවන දෙයක්. මේ කාමයන් කියන දෙයින් අපේ හිත තෘප්තිමත් කරලා අවසන් කරන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. භාග්‍යවතුන් වහන්සේ මේ කාමයේ වෙන නොයෙක් උපමාවල් දේශනා කරලා තියෙනවා. එක්තරා අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ කාමයේ කියලා කියන්නේ හරියට ණයට ගත්ත ඇඳුමක් වගේ කියලා. දැන් අපි ඔබ ණයට ඇඳුමක් ගත්තොත් ඒ ඇඳුම ඇඳගෙන ලස්සනට හැඩ වෙලා ගියාට කොයි මොහොතක හරි ඒ ඇඳුමේ අයිතිකාරය ඇවිල්ලා ඒ ඇඳුම ඉල්ල ගන්නවා. එතකොට ඒ වෙලාවේදී අපිට ඒක දෙන්න වෙනවා. අන්න ඒ වගේ මේ ලෝකයේ තියෙන සැප සම්පත් වලට වසඟ වෙලා ජීවත් වෙන ලෝක සත්වයාට යම් මොහොතක මරණයත් එක්ක මේ හැම දෙයක්ම අත්හැරලා දාලා යන්න වෙනවා. මේ කාමය කියන්නේ වගේ දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ කාමය කියන්නේ හරියට මේ උකුස්සෙක් දැහැගෙන යන මස් වැදැල්ලක් වගේ කියලා. දැන් මේ කුරුල්ලෙක් මස් වැදැල්ලක් අරගෙන යද්දී ඒ මස් වැදැල්ලට ආස කරන අනිත් සත්තු ඒ උකුස්ස පස්සේ හඹා වෙනවා. ඒතර යම් මොහොතකද ඒ සත්වයා ඒ මස් වැදැල්ල අතාරින්නේ ඒ මොහොත වෙනකම් අනිත් අය ඒ කුරුල්ලා පස්සේ හඹා එනවා. ඒතර අන්න ඒ වගේ මේ කාමය කියලා කියන්නේ බොහෝ ආදීනව සහිත දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම මේ කාමය කියන්නේ හරියට පින්වත්නි හුළුවත්තක් වගේ. හුළුවත්තක් අරන් යන කෙනෙක් ඒ හුළුවත්ත අරගෙන යද්දී ඒ හුළුවත්ත නිසාම තමන්ගේ අත පිච්චෙනවා. තමන්ගේ අත දැවෙනවා. පීඩාවටපත් වෙනවා. හැබැයි ඒ කෙනා දන්නේ නැහැ තමන් අතින් අල්ලන් ඉන්න දේ නිසා තමයි තමන්ට මේ පීඩාව තියෙන්නේ කියලා. යම් මොහොතක මේක නුවණින් තේරුම් අරගෙන ඒ හුළුවත් අතාරිනවද ඒ පීඩාව ඒ මොහොතේ ඉඳන් නැහැ. ඒ නිසා මේ කාමයේ කියන දේ අපි අල්ලගෙන ඉන්නකන් තමයි අපේ ජීවිතේට මේ ආදීනව තියෙන්නේ, මේ වෙහෙස පීඩාව තියෙන්නේ. ඒ වගේම මේ කාමයේ කියන එක භාග්‍යවතුන් වහන්සේ තව උපමාවක් වදාරනවා. හරියට කපන ගහක් උඩ නැගලා ගෙඩි කන මිනිස්සෙක් වගේ කියනවා. යම් මිනිස්සෙක් පහළ ඉඳන් ගහ කපනවා. තව කෙනෙක් ඒ කපන ගහ මුදුනේම නැගලා ඒ ගහේ රසවත් ඵල අනුභව කරනවා. ඒතර ඒ කෙනාට නුවණ තියෙන්න ඕන යම් මොහොතක මේ ගහ කපලා අවසන් වෙද්දී තමයි ගහත් එක්ක බිමට වැටෙනවා කියලා. අනේ ඒ වගේ මේ කාමය කියලා කියන්නේ Tamanට ඒක වසඟයටපත් උනයින් පස්සේ මේ කාමයේ ස්වභාවය තේරුම් ගන්න බෑ. ඒ කාමයටම වසඟ වෙලා ඒ දේවල්ම Taman ආශ කරන දේවල්ම Taman ඉල්ලමින් යනවා. ඒ වගේම මේ කාමය කියන්නේ හරියට මස් කපන කොටේ මන්නේ වගේ කියනවා. දැන් අපි මස් කැබලි අරගෙන කොටේ උඩ තියලා මන්නෙන් ගහලා කපනවා. කපන මස් කැබැල්ල ඒ මස් කපන පුද්ගලයා ඉවත් කරනවා. එතන අන්තිමටම එතන ඉතුරු වෙන්නේ මස් කපන කොටේ මන්නේ විතරයි. ඊට එහා දෙයක් එතන ඉතිරි වෙන්නේ නැහැ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ කාමය කියලා කියන්නේ අස්වැසිලි රහිත දෙයක්. අපේ හිත තෘප්තිමත් කරන්න බැරි දෙයක්. පින්වත්නි මේ කාමය ගැන කාමයෙන් අපේ සිත මේ සාමාන්‍ය සසරේ යන මේ ලෝක සත්වයාගේ සිත වසඟ කරවෙන එක ගැන කවර කතාද? අපේ මහා බෝසතාණන් වහන්සේ අතීත සසරේදී අප්‍රමාණ විදියට මේ කාමයන් නිසා බැට කෑවා.
මේ කාමයන්ගේ වසඟයටපත් වෙලා බොහෝ පීඩා වින්දා අපේ මහා බෝසතාණන් වහන්සේ. අතීතයේ එක්තරා ජීවිතයක අපේ මහා බෝසතාණන් වහන්සේ මහා මන්දාත කියලා සක්විති රජ කෙනෙක් වෙලා ඉපදුනා. පින්වත්නි, සක්විති රජ කෙනෙක් කියලා කියන්නේ මේ මුළු ලෝකයම, මේ පෘථුවියම ධර්මයෙන් ධාර්මිකව පාලනය කරන රජ කෙනෙක්. එතන මේ සක්විති රජුරුවන් පහළ වෙන්නේ පුණ්‍ය 이르දියකින්. සාමාන්‍ය මේ රටක ලෝකේ රජෙක් පහළ වෙනවා වගේ නෙමෙයි. පුණ්‍ය 이르දියකින්, පුණ්‍ය තේජසකින් පහළ වෙන කෙනෙක්. ඉතින් මේ සක්විති රජුරුවන්ට රත්න 7ක් පහළ වෙනවා. ඒ තමයි සක්විති රජ කෙනෙක්ට මුලින්ම පහළ වෙනවා චක්‍රවර්ති මාණික්කයක්. ඒ කියන්නේ මේ චක්‍රවර්ති මාණික්කයට ඒ සක්විති රජුරුව පෙන්වඩලා යම් දෙයක් පතනවද, යම් දෙයක් හිතනවද, හිතූ දේ ඒ සක්විති රජුරුවන්ට ලබන්න පුළුවන්. ඒ තමයි මේ සක්විති රජුරුවන් ලැබෙන එක පුණ්‍ය 이르දියක්. ඊළඟට මේ සක්විති රජතුමාට පහළ වෙනවා තව මාණික්‍ය රත්නයක්. මේ මාණික්‍ය රත්නය අරගෙන යම් රහා මධ්‍යම රාත්‍රියේ ගමනක් යනවද යොදුන් ගානක් ඈතට මේ හිරු එළිය වගේ ආලෝකයේ විහිදෙනවා කියනවා. ඒ වගේම මේ සක්විති රජතුමාට තව රත්නයක් පහළ වෙනවා, අශ්ව රත්නයක්. ඒ කියන්නේ මේ සාමාන්‍ය අශ්වයෙක් වගේ නෙමෙයි. මේ අශ්වයට පුළුවන් කියනවා සක්විති රජතුමා උදේ ආහාරය ගන්න ඉඳ ගන්න කලින් අර අශ්වයාගේ පිටේ නැගලා මුළු ලෝකේ වටේ වටයක් ගිහිල්ලා මුළු ලෝකෙම තියෙන කටයුතු හොයලා බලලා ඇවිල්ලා උදේ ආහාරය ගන්න ඉඳ ගන්නවා කියනවා. ඒ කියන්නේ ඒ තරම් වේගවත් අශ්ව රත්නයක් මේ සක්විති රජතුමාට පහළ වෙනවා. ඒ වගේම වලාහක කුලයේ වේගවත් ඇතෙක් හස්ති රත්නයක් මේ සක්විති රජතුමාට පහළ වෙනවා. ඒ වගේම ඊටමත් කීකරු පුත්‍ර රත්නයක් මේ සක්විති රජතුමාට පහළ වෙනවා. ඒ වගේම ඕන කටයුත්තක් ඊටම සූක්ෂමව කරගන්න පුළුවන් හැකියාව තියෙන ඇමති කෙනෙක්, පරිනායක රත්නයක් මේ සක්විති රජතුමාට පහළ වෙනවා කියනවා. ඒ වගේම හැම අයුරින්ම ප්‍රියමනාප ස්ත්‍රී රත්නයක් මේ සක්විති රජතුමාට පහළ වෙනවා. ඉතින් පින්වතුනි, අතීතයේ එක ජීවිතයක අපේ මහා බෝසතාණන් වහන්සේ මහා මන්දාතු නමින් සක්විති රජ කෙනෙක් වෙලා පහළ වුණා. ඒ සාමාන්‍ය සක්විති රජතුමවරුන්ට ලැබෙන පුණ්‍ය 이르දියටත් වඩා අසාමාන්‍ය පුණ්‍ය තේජසක් අපේ මහා බෝසතාණන් වහන්සේට ඒ ජීවිතේදී තිබුණා. කොයිතරම් තිබුණාද කියන්නේ අත් දෙක අහසට ඔසවලා අත්පුඩියක් ගහද්දී ධනක් උසට මුතුමැණික් වරුසා වස්සවන්න පුළුවන් මහා පුණ්‍ය 이르දියක් මේ සක්විති රජතුමාට තිබුණා. ඉතින් මේ සක්විති රජතුමා ඒ තරම් පුණ්‍ය 이르දියකින් සුවසේ රජකම් කළා. පින්වතුනි, ඒ කාලේ ආයුෂ ගොඩාක් දිගයි මනුස්ස ලෝකේ. අද කාලේ වගේ කෙටි නැහැ. ඉතින් මේ සක්විති රජතුමා සාමාන්‍ය කුමාර අවදිය 84000ක් වසර ගත කරා කියනවා. ඒ වගේම යුවරජ කෙනෙක් විදියට, තරුණ රජ කුමාරයෙක් විදියට 84000ක් අවුරුදු තමන් සැප වින්දා කියනවා. ඒ වගේම මේ සක්විති රජතුමා සක්විති රජ කෙනෙක් විදියට බොහෝ කාලයක් අර සක්විති 이르දීන් ඇතිව තමන්ගේ රජසැප වින්දා කියනවා. මෙහෙම රජකම් කරපු අපේ මහා බෝසතාණන් වහන්සේට දවසක් මෙහෙම හිතනවා. මහා බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා, මීට වඩා සැපක් මේ ලෝකේ නැද්ද? මීට වඩා පහසුවක්, මීට වඩා සැනසීමක් මේ ලෝකේ නැද්ද කියලා. එතකොට මේ සක්විති රජතුමා දුකෙන් හිටියා. මේක දැක්කා ඒ ඇමතිවරු. ඇමතිවරු ඇවිල්ලා අහනවා, ස්වාමීනි, ඔබ වහන්සේයි දුකින් ඉන්නේ. ඔබට කිසි අඩුපාඩුවක් නැහැ. ඔබට ඕන තරම් කාම සැප සම්පත් තියෙනවා. ඇයි මේ දුකෙන් ඉන්නේ කියලා අහනවා. එතකොට මේ මහා මන්දාතු කියන සක්විති රජතුමා කියනවා, මේ කාම සැපයට වඩා අග්‍ර වූ සැපයක් මේ ලෝකේ නැද්ද? මේ කාම සැප, මේ මනුස්ස ලෝකෙ විඳින සැපයට වඩා ඊට වඩා සැපයක් මේ ලෝකේ නැද්ද කියලා අහනවා. එතකොට ඇමතිවරු කියනවා, ස්වාමීනි, මනුස්ස ලෝකේ සැප වගේ නෙමෙයි.
මේ මනුස්ස ලෝකෙට ඉහළින් තියෙනවා චාතුන් මහා රාජිකය කියලා දිව්‍ය ලෝකයක්. මේ දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු අප්‍රමාණ කම් සැප විඳිනවා. ඒ සැපේ බලද්දි මේ මනුස්ස ලෝකේ සැපේ හරි අල්පයි කියනවා. ඉතින් මේ සක්විති රජතුමා කල්පනා කරනවා චක්‍රවර්ති මාණික්‍ය අතට අරගෙන පැන් වඩනවා. පැන් වඩලා තමන්ගේ පුණ්‍ය 이르දීන් සක්විති පුණ්‍ය 이르දීන් මනුෂ්‍ය වේසෙන්ම අර ඇමතිවරුත් එක්ක චාතුන් මහා රාජික දිව්‍ය ලෝකයට වැඩියා. චාතුන් මහා රාජික දිව්‍ය ලෝකයට ගියපු මේ සක්විති රජතුමා පිළිගන්න චාතුන් මහා රාජික දිව්‍ය ලෝකේ රජකම් කරන සතරවරම් දෙවිවරු ඉස්සරහට ඇවිල්ලා පිළිගත්තා. ඉතින් ඒ චාතුන් මහා රාජිකේ රජකම් කරන සතරවරම් දෙවිවරු ඉතාමත් සතුටින් අපේ මහා බෝසතාණන් වහන්සේට සම්පූර්ණ චාතුන් මහා රාජික දිව්‍ය ලෝකෙම අධිපති බව බාර දුන්නා. හරි පුදුමයි පින්වතුනි. අවුරුදු බොහෝ කාලයක් ඒ අපේ මහා බෝසතාණන් වහන්සේ මහා මන්දාතු කියන සක්විති රජතුමා බොහෝ කාලයක් චාතුන් මහා රාජික දිව්‍ය ලෝකේ අප්‍රමාණ දේ සැප වින්දා. අප්‍රමාණ සැප වින්දා. පින්වතුනි මේ විදියට බොහෝ කල සැප විඳපු බොහෝ කල කාම සැපයෙන් ඇලී ගලී වාසය කරපු මේ සක්විති රජතුමාට දවසක් මෙහෙම හිතෙනවා. මේ හිත කියන්නේ නම් හරි පුදුමයි පින්වතුනි. තෘප්තියට පත් කරලා අවසන් කරන්න බෑ. මේ මහා මන්දාතු රජතුමා කල්පනා කරනවා මීට වඩා සැපක් මේ ලෝකේ නැද්ද? මේක අල්ප වූ සැපක් නේ. මීට වඩා මේ හිත වසඟ කරන්න පුළුවන් සැපවල් මේ ලෝකේ නැද්ද කියලා. එතකොට ඇමතිවරු ඇවිල්ලා මේ ගැන අහනවා. විස්තර කියනවා. ඒ වෙලාවේදී ඒ ඇමතිවරු කියනවා ස්වාමීනි මේ චාතුන් මහා රාජික දිව්‍ය ලෝකේ වගේ නෙමෙයි. මීට වඩා ඉහළින් තියෙනවා තව්තිසා කියලා දිව්‍ය ලෝකයක්. මේ තව්තිසා දිව්‍ය ලෝකේ රජකම් කරන්නේ සක්දෙවිඳු. මේ සක්දෙවිඳුගේ සැපේ නම් මේ සක්‍ර දේවේන්ද්‍රයාගේ සැපේ නම් හිතා ගන්න බෑ කියනවා. ඉතින් මේ මහා මන්දාතු කියන සක්විති රජතුමා පැන් කෙන්ඩිය අතට අරගෙන චක්‍රවර්ති මාණික්‍යයට පැන් වඩනවා. පැන් වඩලා පුණ්‍ය 이르දියෙන් තමන්ට ලැබිච්ච ඒ පුණ්‍ය 이르දිය මුල් කරගෙන මනුස්ස වේසෙන්ම ඒ චාතුන් මහා රාජික දිව්‍ය ලෝකයටත් වඩා ඉහළින් තියෙන තව්තිසා දිව්‍ය ලෝකෙට ගමන් කරනවා. මේවා හරි පුදුමයි පින්වතුනි. මේ මහා මන්දාතු සක්විති රජතුමා තව්තිසා දිව්‍ය ලෝකෙට යද්දී තව්තිසාවේ රජකම් කරන සක්දේව රජතුමා මේ මහා මන්දාතු රජතුමා පිළිගන්න ඉස්සරහට එනවා. ගොඩාක් සතුටටපත් වෙලා මහා මන්දාතු රජතුමාට අර තව්තිසා දිව්‍ය ලෝකේ හරි අඩක් පාලනය බාර දෙනවා. එදා ඉඳන් මේ මහා මන්දාතු රජතුමා සක්විති රජතුමා බොහෝ කාලයක් තව්තිසා දිව්‍ය ලෝකේ රජකම් කළා කියනවා මනුස්ස වේශයෙන්. ඒ කාලේ කොච්චරද කියන්නේ සක්දේව රජවරු 36 දිනක් චුත වෙනකන් ඒ මහා මන්දාතු රජතුමා තව්තිසා දිව්‍ය ලෝකේ පාලනය කරා. අප්‍රමාණ දෙව් සැප වින්දා. හැබැයි මේ හිත කියන්නේ නම් හරි පුදුමයි පින්වත්නි. කාමයන්ගෙන් තෘප්තියට පත් කරලා අවසන් කරන්න බෑ. දවසක් මහා බෝසතාණන් වහන්සේ වෙච්ච අපේ මහා මන්දාතු රජතුමාට හිතෙනවා මීට වඩා සැපක් මට ලබා ගන්න ක්‍රමයක් තියෙනවා. මං තාම පාලනය කරන්නේ මේ තව්තිසා දිව්‍ය ලෝකේ අඩයි. සක්දේව රජතුමාව මරලා දැම්මොත් මට මේ මුළු තව්තිසා දිව්‍ය රාජ්‍යම හිමි වෙනවා. එතකොට මට මේ තව්තිසා දිව්‍ය රාජ්‍යම රජකම් කරන්න පුළුවන් වෙනවා කියලා සිතුවිල්ලක් එනවා. පින්වතුනි සක්දේව රජ කෙනෙක් තව්තිසා දිව්‍ය රජකමට පහළ වෙන්නේ පුණ්‍ය 이르දියකින්. එතකොට පිනකින් ලැබිච්ච දෙයකට තව කෙනෙකුට එරෙහි වෙන්න බෑ. බාධා කරන්න බෑ. ඉතින් මේ මහා මන්දාතු රජතුමාට මේ පවිතු සිතුවිල්ල ආපු මොහොතේම ඒ රජතුමා සතු සියලු පුණ්‍ය 이르දීන් අතුරුදහන් වෙලා යනවා. වයසට යනවා. ඒත් එක්කම මරණාසන්න වෙනවා. සාමාන්‍යයෙන් මනුස්ස ලෝක කෙනෙක් මනුස්ස ශරීරයෙන් දිව්‍ය ලෝකයේ මරණයටපත් වෙන්නේ නැහැ. ඉතින් මේ මහා මන්දාතු රජතුමා වයසට ගිහිල්ලා දි รา ගියපු කෙනෙක් විදියට මනුස්ස ලෝකෙට ආපහු එනවා. පහළට එනවා.
ඒ වෙනකොට පින්වතුනි මනුස්ස ලෝකේ ගොඩාක් මිනිසුන්ගේ අවශ්‍ය ගෙවිලා ගිහිල්ලා මන්දාතු පරම්පරාවේ 7 වෙනි රජපුරුක වෙච්ච වර මන්දාතු කියන රජ කෙනෙක් මුණුබුරෙක් තමයි මනුස්ස ලෝකේ පාලනය කරන්නේ. ඉතින් මේ වෙලාවේ අපගේ දෙව්ලොව වැඩිය මහා මන්දාතු උතුමාණන් මනුලොවට වැඩම කරලා සැපත් වෙලා කියලා ඇමතිවරු මැති ඇමතිවරු රාජ්‍ය හිටිය බොහෝ පිරිස් මහා මන්දාතු රජතුමා වටා එකතු වුණා. උද්‍යානයේ ආසනයක් පනවලා මහා මන්දාතු රජතුමා ඒකේ සැතපුණා. ඒ වෙලාවේ මහා මන්දාතු රජතුමා වට කරගත්ත මැති ඇමතිවරු රජ පිරිස රජතුමාගෙන් මෙහෙම ඇහුවා. ස්වාමීනි දේවයන් වහන්සේ ඔබ වහන්සේ අප්‍රමාණ සැප වින්දා. ඔබ වහන්සේ දැන් චුත වෙන්න ආසන්නයි, මරණයටපත් වෙන්න ආසන්නයි. අනාගත ලෝකයා ඔබ වහන්සේ ගැන අහද්දී ඔබට මේ අනාගත ලෝකයට කියන්න දෙයක් තියෙනවද? අනාගත ලෝකයා වෙනුවෙන් ඔබ වහන්සේ මොකද්ද කියන්නේ කියලා ඇහුවා. ඒ වෙලාවේ පින්වත්නි මහා මන්දාතු කියන සක්විති රජතුමා මෙහෙම කිව්වා. මහා මන්දාතු සක්විති රජතුමා කියනවා පින්වත් ඇමතිවරුනි අනාගත ලෝකයට ඔබ මෙහෙම කියන්න. මහා මන්දාතු නමින් සක්විති රජ කෙනෙක් අතීතයේ මේ ලෝකෙ හිටියා. ඒ මහා මන්දාතු රජතුමා අවුරුදු 84000ක් කුමාරයෙක් පුංචි දරුවෙක් විදිහට සැප වින්දා. අවුරුදු 84000ක් යුවරජ කෙනෙක් විදිහට සැප වින්දා. අවුරුදු 84000ක් සක්විති රජ කෙනෙක් විදිහට මනුස්ස ලෝකෙ සැප වින්දා. ඒ වගේම තව බොහෝ කාලයක් චාතුන් මහා රාජික දිව්‍ය ලෝකේ අප්‍රමාණ දෙව් සැප වින්දා මනුස්ස විසින්. ඒ වගේම ඒ මහා මන්දාතු කියන සක්විති රජතුමා තවුතිසා දිව්‍ය ලෝකයේ සක්දෙව් රජතුමා රාජ්‍යයෙන් හරි අඩක් සක්දෙව් රජවරු 36 දෙනෙක් චුත වෙනකන් තවුතිසාවේ රජකම් කළා. හැබැයි අනාගත ලෝකෙ මිනිස්සුන්ට කියන්නේ මෙතරම් සැපවින්ද මහා මන්දාතු රජුරුවත් කාමයෙන් තෘප්තියටපත් නොවීම මරණයටපත් වුණා කියලා කියන්නේ කිව්වා. එහෙම කියලා මහා මන්දාතු රජතුමා ඒ වෙලාවේ මරණයටපත් වුණා. පින්වතුනි මේ ජාතක කතාව බුදුරජාණන් වහන්සේගේ අතීත කතාවක්. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකයේ දේශනා කරලා හරි ලස්සන ගාථා රත්නයක් එතන වැඩ හිටිය සංඝයාට දේශනා කරා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ තාක් මේ ලෝකෙ හිටිය දෙව් මිනිස් යම් පිරිසක් ඉන්නවද මේ පොළව ඇසුරු කරගෙන යම් සතුන් ඉන්නවද මේ මහා මන්දාතු කියන සක්විති රජතුමාට ඒ හැමෝම 16 වුණා කියනවා. කහවණු වැස්සක් වැස්සත් කෙනෙකුට ඒ සෑහෙන්නේ නැහැ. කොපමණ කාමයන් වින්දත් ඒ ඇතිවීමක් ඇති වෙන්නේ නැහැ. නුවණැත්තෝ මේක නුවණින් දැකලා ටිකක් සතුට ඇති වෙන මේ මහා දුක් ඇති කාමයන් අත්හරිනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාරනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නම් දෙව්ලොව දෙව් සැප ගැන සිතේ ඇල්මක් ඇති කරගන්නේ නැහැ. නිවන් මඟට Tamanගේ හිත යොමු කරලා මේ කාමයන්ගේ තියෙන ආදීනව බලලා තණ්හාව නැති කරලා දමන මේ දහම තුලම Tamanගේ හිත හසුරවනවා. එනිසා පින්වතුනි මේ කාමයන් කියන්නේ අල්ප වූ ආස්වාද තියෙන බොහෝ දුක් සහිත වූ දෙයක්. අපේ මහා බෝසතාණන් වහන්සේ වගේ මහා ශ්‍රේෂ්ඨ උතුමෝ පවා සසරේදී කාමයන් නිසා බොහෝ පීඩාවටපත් වුණා. ඒ නිසා අල්ප වූ පිනකින් සසරේ ගමන් කරන අපි වගේ අය ගැන කවර කතාවද? ඒ නිසා පින්වතුනි මේ ලෝකයේ වසඟ කරවන කාම දැලකට අහු වෙලා ඉන්න අපි හැමදෙනාම මේ කාමයේ ආදීනව සිහි කර මේ කාමයන්ගෙන් අපේ හිත නිදහස් කරගෙන තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ තුල අපේ ජීවිත යහපත් මඟ යොදවන්න උත්සාහවත් වෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.